ස්කෑම්ස් ගැන කතා කරොත් ස්කෑම්ස් වලට අහුවෙච්ච පිරිස වැඩි වෙමින් තිබෙනවා. සහ ඒ වගේ සිද්ධීන් වාර්තා වෙනවා. ලංකාවේ වර්තමාන තත්ත්වය කොහොමද ඇත්තටම කියන්නේ ඔබේ අත්දැකීම අනුව? ප්‍රධාන ගැටලුව තමයි ස්කෑම් සිද්ධ වෙනවා. මිනිස්සු ඒවට අහු වෙනවා. ඊටමසේ පැටර්න් එකක් තියෙනවා. ස්කෑම් එකක ගොඩ වෙලාවට එක විදියකට ස්කෑම් කරන කෙනා දෙවෙනි පාර ස්කෑම් කරන්නේ වෙන විදියකට. පුද්ගලයා ගිහින් ඒ වලට වැටෙන්නේ පුද්ගලයාගේ රුචිකත්වය උඩ. නීතිය ප්‍රමාණවාද ඇත්තරම අපේ ඔය දැන් ඔය ස්කෑම්ස් වලට අහු වෙන අයගේ එක ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන් කතා කරන්න බයයි එකක් ලැජ්ජයි. රැවටුණා කියන ලැජ්ජාව තියෙනවා. ඒතර ඒගොල්ලන් ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට ඉදිරිපත් නොවීම තුලත් ඔය ස්කෑමර්ස්ලාට ලොකු වාසියක් වෙලා තියෙනවා. ඒක ප්‍රධාන වාසියක් ඇත්තරම. එතකොට ඒකත් එක්ක අපේ රටේ නීති කොයි විදිහට තියෙන්නේ? ඒක ප්‍රමාණවත් නීති තියනවාද? මේ වගේ අහු වෙන්න සහ වින්දිතයන්ට ඒ කියන්නේ ඒගොල්ලන්ට යම්කිසි සාධාරණයක් වෙන්න. මෙහෙමයි මුලින්ම මට අසාධාරණයක් වුණා කියන එක ගිහිල්ලා කියන්න ඕනනේ. නීති ස්වභාවයේදී අපි ගත්තොතින් මූලිකම ගැටලුවක් අභියෝගයක් විදිහට මම දකින්නේ නීති පද්ධතිය යාවත්කාලින වෙන්න ඕන, අප්ඩේට් වෙන්න ඕන, අප්ග්‍රේඩ් වෙන්න ඕන. මෙහෙම ක්‍රයිම් සිද්ධ වෙනවා කියන එක. ගවර්න්මන්ට් එක මේ සම්බන්ධයෙන් පියවර ගන්න යාලා හිතලවත් තියනවාද මෙච්චර දේවල් වාර්තා වෙනකොට? මෙහෙමයි මට මගේ ඇහැට පේන්න තියෙන දේ මම කියන්නේ මට පුද්ගලයෙක් වශයෙන් දැන් මේක මමත් මේ රටේ ජීවත් වෙනවනේ. ඒතර මම මේ රටේ පුරවැසියෙක්නේ. ඒතර මේ රටේ පුරවැසියෙක් විදිහට මට අයිතියක් තියෙනවා. කවුරුත් ඒක ඩිමාකේට් කරන්න ඕනේ නැහැ. මට උපන් අයිතියක් කියලා දෙයක් මිනිස්සුන්ට ලැබෙන හියුමන් රයිට්ස් කියලා කියන්නේ ඒකට. එතකොට ඒ හියුමන් රයිට් එක ඇතුලේ මම කතා කරොත් මට එහෙම දෙයක් පේන්නේ නැහැ. ඒක දේශපාලනික ස්ටේට්මන්ට් එකක් නෙමෙයි. ඒක බුද්ධිය පිළිබඳ ස්ටේට්මන්ට් එකක්. මට දේශපාලන ස්ටේට්මන්ට් සහ වගකීම් සම්බන්ධ දෙයක්. හැබැයි මේක සුළුවෙන් තකන්න බෑ. මේක බොහොම භයානක තත්ත්වයක්. දැන් මම හෙට තීරණය කරනවා මම ඇති මේ රස්සාව කරා. නැත්තම් මේ වැඩේ කරා මට ඇති මම හොරකම් කරන්න හිටින්න ඉඳලා. මට කිසිම ප්‍රතිපත්තියක් ගැන මම හිතන්නේ මගේ සියලුම දැනුම පාවිච්චි කළා මම හොරකම් කරනවා. ඒ තීරණය ගත්තොත් මොකද වෙන්නේ? මේ මොහොතේ බිහි වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා ප්‍රිකෝෂනරි ඇක්ට්ස් ගන්න ඕන කියලා. ඒ කියන්නේ ඒ සිද්ධිය සිද්ධ වෙන්න පෙර වෙන්න කලින් අවශ්‍ය මෙෂර්මන්ට්ස් අපි අරගන්න ඕන. එතකොට මේ ඉන්න ආර්ථිකයේ මේ ඉන්න රට මුළු රටේම මේක සිද්ධ වෙනවා. මේක මේ අපි කතා කරන දෙයක් නෙමෙයි මේ අපිට ගෝචර වෙච්ච විෂයක් විතරක් නෙමෙයි මුළු ලෝකෙම කතා වෙන මුළු ලෝකෙම සිද්ධ වෙන මුළු ලෝකෙම ස්කෑම් සිද්ධ වෙන හොරකම් සිද්ධ වෙන විශේෂ ඩාර්ක් වෙබ් එක ගැන අපි ඩාර්ක් වෙබ් එක ගැන කතා කරන එක තව කොටසක්. ඩාර්ක් වෙබ් එක කියලා කියන්නේ දැන් අපි ඉන්ටර්නෙට් එකේ ඔයා Google කියලා ඔයා ගිහලා සර්ච් කරන එකේදී ඔයා ගැන ට්‍රේස් කරනවා. ඔයා කවුද කියන එක දැන් ඔයා හිස්ට්‍රිය මැකුවත් ඔයාගේ කුකීස් වල ඔයා කවුද කියන තිලෝත්තමා කියන ප්‍රොෆයිල් එක Google එක දන්නවා. ඔයා සර්ච් කරේ මොනවද කියලා දන්නවා. ඔයා හිස්ට්‍රිය මැකුවට වැඩක් නැහැ. හිස්ට්‍රිය මකලා ෂේප් වෙන්න පුළුවන්. හැබැයි Google එක දන්නවා ඒකෙන්නේ අපේ රටවල් වල මේ වචන වලින් සර්ච් ප්‍රොෆයිල් හෙව්වා කියලා එක වාර්තාවල් ඉන්නේ. හැබැයි ඩාර්ක් වෙබ් එක කියලා කියන ඩාර්ක් වෙබ් එක ඔක්කොම අන්ඩර්වර්ල්ඩ් දේවල් විදිහට හදලා තියෙන්නේ. ඒකේ අන්ඩර්වර්ල්ඩ් ගනුදෙනු වෙන්නේ. එතකොට ඒකෙදි ට්‍රාන්ස්ෆර් වෙන කරන්සි එක බිට්කොයින්. සල්ලි රුපියල් දීලා ගන්න බෑ. ඩොලර්ස්ුත් නැහැ. ඇයි ඩොලර්ස් තුනත් account එකකටනේ යන්නේ. ඒක එතන බිට්කොයින් එක විදිහට යනවා. එතකොට ඒක බිට්කොයින් විදිහට ඒක එතන සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒකේ ස්මග්ලිං, ඩ්‍රග්ස්, චයිල්ඩ් ඇබියුස්, ඒ සෙක්ස් ටේප්ස් අන්ඩර්වර්ල්ඩ් එකේ සුරංගනා කතා නැහැ. අන්ඩර්වර්ල්ඩ් එකේ තියෙන අන්ඩර්වර්ල්ඩ් එකට අදාළ දේවල්. කාර් එකක් ගහලා තිනෝ බ්ලොක් වෙන විදිහටම කඩේට එන්න බැරි වෙන්න. නැත්නම් කඩේ රෑප් හැනලා කඩේ ඔක්කොම සවුත්තු කරලා තියෙනවා. ඒ මොනවත් නොකර මම පැත්තකට වෙලා මුදලාලිට එන කට්ටිය ටික මග ඉඳලා මුදලාලිගේ කඩේ ළඟ නෙමෙයි මම ඉන්නේ. ස්කෑම් එක through block කරනවා. ඔව්. එතකොට මම ඉන්නේ මුදලාලි ඉන්න තුම්මන් හන්දිය කරන් මම ඉන්නවා තැන් තුනක. මම තැන් තුනක ඉන්නේ නැහැ. AI ඒජන්ට්ස්ව දාන්න පුළුවන්. ඕකේ ප්‍රශ්නේ එකයි තියෙන්නේ. දැන් ඔච්චර ගැටලු තියෙනවා නම් මං අහන්නේ කලින් ඔය ගවර්න්මන්ට් එක මොකද්ද කරන්න ඕනේ? මට පොඩි බාධා කිරියා මොකද ඔය ස්කෑම් කියලා කතා කරාම අපි මේනකොට රටක් විදියට ලොකු බලපෑමකට ලක් වෙච්ච අවස්ථාවක්. අවස්ථා කීපයක් අපිට දැන් වාර්තා වෙලා තියෙනවා. හැබැයි අපි දකින්නේ ඒ අදාළ අය ඒ අපිට අඩුපාඩුවක් තියෙනවා කියලා පිළි අරගෙන ඒකට විසඳුමක් දෙනවා. මේ දෙන ස්ටේට්මන්ට් එක මම වගකීමෙන් කියන්නේ මොකද මේක හරි භයානක ස්ටේට්මන්ට් එකක්. මේ තියෙන තාක්ෂණික දේවලුත් එක්ක ඇයි හැම එකක්ම තිලෝත්තම ඔන්ලයින් දැන් අපි ඔන්ලයින් කියන වචනේ පාවිච්චි කරනවානේ. ඔය ඔන්ලයින් පස්සේ තමයි ඔෆ්ලයින් එක තියෙන්නේ. මේ ඔන්ලයින් එක ඔෆ්ලයින් යවන්න පුළුවන්. යවන ක්‍රම තියෙනවා. එතකොට මොකද වෙන්නේ?
මුළු සිස්ටම් එකක් ඩවුන් වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? කාර්යක්ෂමතාවයේ බිඳුවයි. හෙල්ත් කෙයාර් පැත්තෙන් ඩවුන් වුණොත් පේෂන්ට්ස් ලගේ අධ්‍යාපනය පැත්තෙන් ගියොත් දරුවන්ගේ අධ්‍යාපනය, විවිධ ෆයිනෑන්ස් පැත්තෙන් ගියොත් රටට වෙන හානිය මුදල, ස්කෑම් එකක් සිද්ධ වුණා මේ මිනිස්යාගේ මානසික පීඩාව. ඒ මිනිස්යාගෙන් ඊට පස්සේ රටට දැන් හිතන්නකො ණයවැල් ඉන්න මිනිස්සෙක් හරි මොනාරි මිනිස්සෙක් ආසාවක් තියෙන නිසානේ බඩුවක් ගන්න. අපි මේ මිනිස්යාගේ ආසාවට ගරු කරන්න ඕනනේ. ආසාවක් තියෙන මිනිස්සෙක් බඩුවක් ගන්න ගියා මේ මිනිස්යාට වංචාවකට හසු වීම කියන්නේ. ඒතර මේ මිනිස්යාගේ මානසිකත්වයට මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ මානසිකත්වයෙන් ඉන්න මිනිස්සයා ගේ ප්‍රොඩක්ටිවිටි එකට මොකක් වෙයිද? එයා ඩිෆයින් කරන්නේ කොහොමද එතනින් එහාට ලයිෆ් එක? ස්කෑම් එකකට අහු වුණා මෙන්න මේ විදිහේ කාර් එකක් ගන්න කියලා මට මෙහෙම වුණා. තා මිනිස්සෙක් කියනවා මම රෙද්දක් ගන්න කියලා මට මෙහෙම වුණා. තව එකකින් කියනවා මම ජුවලරි ගන්න කියලා මට මෙහෙම වුණා. අවිශ්වාසය කියන එක ගොඩනගෙන්න ගන්නවා එතකොට. ඒතර රට ඇතුලේ අවිශ්වාසයක් ගොඩනගෙන්න ගන්නවා. පුද්ගලයා විශ්වාස කරන්නේ නැති ස්වභාවයක් ඇති වෙනවා. ඒතකොට ඒක තව ගැටලුවක් වෙන්න ගන්නවා. විශ්වාසය පිළිබඳ ගැටලුවක්. අර මම වාහනේ උදාහරණයක් ගත්තා. නිකමට එක මිනිහෙක් ගිහලා ඔය වාහනේ අර විදියට සර්ච් කරලා බැලුවනම් Google එකේ ඇඩ් එක දකින්නෙත් Google එකේ නං මම මේ Google කියලා කියන්නේ දැන් මෙතන මේ මිනිස්සුන්ට නැත්නම් ඉන්ටර්නෙට් ඕකේ අපි ගිහලා හොයනවනේ. එතකොට ඒක එයා දකින්නෙත් Google එකේ නම් ඊටු ටිකත් Google එකෙන් හොයන්න. ඇයි ඒ? ඔයාට දැනුම නැහැ. 300 වෙනකම් පොත කියවන 301 වෙනි පිටුව කියවන්නේ. එයාට ඕන දේ ගත්තා ටක් ගාලා ටයිප් කරා මට ඕන දේ තියෙනවා. ඊටු ටිකක් දැනගන්න ඕන. කොටස් දෙකම දැනගන්න ඕන. හැක් වෙන්නේ කොහොමද? හැක් කරන්නේ කොහොමද? අර කියමනක් තියෙන අර හොරාට ඝන දෙවි නුවණ තියෙනයි කියලා. අපේ රටේම තියෙන ලස්සන උදාහරණ. දෙකම හිතන්න පුළුවන්කම තියෙන්න ඕන.